කොහොමද කට්ටියට ඉතින් ආයිබෝන් පිළිගන්නවා ටෙක් විත් අංජු YouTube channel එකට. අද තින්නේ E20 කැමරා දෙකේ කැම් එක ගැන ඔයාලට විස්තරයක් ගේ. හැමෝම ඉතින් බොක්ස් අන්බොක්ස් කරන්න හැටි දන්න ඕනේ. ඒක හින්දා ඒක වීඩියෝස් ගේන්නේ නැහැ. account එක හදාගන්න හැටි මගේ කලින් වීඩියෝ එකේ තියෙනවා. ඒකෙන් බලා ගන්න පුළුවන්. අද මේකේ ඔයාලට කියලා දෙන්නේ කොහොමද කැමරා එක outdoor power supply එකක් පාවිච්චි කරලා fix කරගන්නේ, ඊට පස්සේ indoor power supply එකක් පාවිච්චි කරලා fix කරගන්නේ, ඊට පස්සේ මේකේ එන common issues ටිකක් තියෙනවා, කට්ටියටම ප්‍රශ්න ටිකක් ඒ ටික ගැන කියලා දෙනවා. ඉතින් අපි වැඩි වෙලා නැතුව යමු වීඩියෝ එකට. මේ තින්නේ කවුරුත් දන්න H90 dual lens camera එක. මේකේ තව dual lens camera එකක් යනවා. ඒකේ මේ උඩ එන camera එක rotate කරන්න බෑ. fix angle එන්නේ, කියන්නේ phone එකෙන් remotely rotate කරන්න බෑ. මේක මේ පැත්තට ඕන පැත්තකට චුට්ටක් පුස්සන්න පාත් කරන්න ඒ ටික පුළුවන්. ඉතින් මේක එනවා හොඳ ෆන්ක්ෂන් ටික. දෙකේම lens දෙකේ මෙන්න 4MP dual rotatable මං කිව්වර දෙපැත්තටම කරකවන්න පුළුවන්. ඊට පස්සේ code deflection auto smart tracking තියෙනවා, one tap control for link view change, 2 petrol mode for auto security, AI power human. මේ හැම E20 කැමරා එකකම මේ ඔප්ෂන් එක එනවා. active defense siren with stop light එකක් තියෙනවා, color night vision. ඊට පස්සේ 2-way talk තියෙනවා, with proof outdoor ගහන්න පුළුවන්. 265 වලින් තමයි රෙකෝඩින් වෙන්නේ. මේකේ 512 වෙනකම් උඩරිම අපිට මෙමරි කාඩ් එකක් දාන්න පුළුවන්. ඒක තමයි මේකෙන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු එළියට අරන් මොන වගේද කියලා. මේ තින්නේ කැමරාව පේනවා තියෙන්නේ. මේකේ ඇන්ටනා දෙකක් ඉන්බිල්ට් වෙනවා. ඊට පස්සේ බ්‍රැකට් එකක් එනවා. අපි බලමු ප්‍රොඩක්ට් එක කොහොමද. මේක කැමරාවක් ගලවලත් නැහැ. මේකේ මං කිව්වේ මේ කැමරා එක මේ රොටේට් කරන්න පුළුවන්. මේක චූට්ටයි ස්පහත් වෙන්නේ. මේකේ පහළ කැමරා එක ඕන විදිහට රොටේට් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක ෆික්ස් කරගන්නකොට ඔයාලට එහෙම ලේසි. මේකේ එනවා ස්ටිකර් එකක්. ඒ ස්ටිකර් එකේ එන තව ටික මාක් කරගන්න තියෙන්නේ. මේ කෑල්ල මෙහෙම ටක් කරලා පිටිපස්සට ඇදලා ගන්න තියෙන්නේ. මේකේ විශේෂම දෙයක් තමයි බ්‍රැකට් එක ඇතුලේ තමයි මෙමරි කාඩ් එකේ රීසෙට් බටන් එක තියෙන්නේ. දැන් වෙන ඒවා තියෙන්නේ වෙන හැම කැමරා එකකම තියෙන්නේ මේකේ යට. මේකෙන්නේ පිටිපස්සේ මෙන්න මෙතන. ඉතින් මෙමරි කාඩ් එක දැම්මා රීසෙට් කරන ඒ ටික ඔයාලා බේසික් දේවල් ටික දන්නවනේ. කැමරා දෙනවා. ඊට පස්සේ මේ කැමරා එකට එනවා මෙන්න මේ වගේ පවර් සප්ලයි. අපිට එතකොට 13 ampere plug base එකක් තෙමෙන්නේ නැති තැනක වගේ නම් මේක ගහලා පාවිච්චි කරන්න පුළුවන්. ඔයා එළියකට වගේ ගහනවා නම් තෙමෙන තැනකට ගහනවා නම් මේක පාවිච්චි නොකර ඔයාට පුළුවන් මෙන්න මේ වගේ පවර් සප්ලයි එකක් පාවිච්චි කරන්න outdoor. මේක මෙන්න මෙතෙන්ට TT වයර් හෝ 2 core වයර් පාවිච්චි කරලා දාන රින දීලා මෙන්න මේ DC male jack එක මේ DC female jack එකට මෙතන මේ තව්වක් කරලා මේක ඇතුලෙන් දාලා ප්ලග් කරගන්න පුළුවන්. ඉතින් පවර් පැක් එක හරි කන්නේද චර දෙයක් නෙවෙයි. ඔයාට ලයිට් එකකින් හෝ ඒ හරිය තියෙන ඉලෙක්ට්‍රිකල් පොයින්ට් එකකින් අරගෙන මේකට කනෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ කනෙක්ට් කරගෙන ඉවර වෙලා ෆික්ස් කළා මේ කෑලි දෙක පන්නලා තමයි බ්‍රැකට් එක මෙහෙට අරගෙන එනතව එක විදලා මේක ෆික්ස් කරගෙන මේ විදිහට ෆික්ස් කරගන්න තියෙනවා. හරිද? ඊට පස්සේ ෆික්ස් කරගෙන ඉවර වෙලා ඔයාලට පේනවා ඉතින් මෙතන මේ QR එක. QR එකකුයි මෙතන තියෙනවා වෙරිෆිකේෂන් කෝඩ් එක. අනිවාර්යෙන්ම ඔයාලා මතක ගතුව මේකේ හොඳ පැහැදිලි ෆොටෝ එකක් ළඟ තියාගන්න. ඒ වෙරිෆිකේෂන් කෝඩ් එක අපිට ඕන වෙනවා. මම ඔයාලට පෙන්නන්නම් ඊට පස්සේ ඇප් එකට දාගන්නේ කොහොමද. මම දැනට ඔයාලට පෙන්වන්න ඕන නිසා මේ DC කේබල් එකක් මේ අර චාර්ජරේ ප්ලග් කරලා තින්නේ. ඊට පස්සේ කැමරාව ඔන්න ඔය විදියට IR night on වෙලා පවර් දුන්නට පස්සේ කැමරා එක රොටේට් වෙන්න ගන්නවා. Please use EasyViz app for device Wi-Fi configuration. ඔයාලට සද්දයක් ඇහෙන්නේ නැති. ඒ කියන්නේ කැමරා එක දැන් සෙට් වෙලා තියෙනවා. හරි. දැන් මම
මගේ Wi-Fi එක මම කනෙක්ට් කරගෙන තියෙන්නේ. මතක ඇතුව ඔයාලා මතක තියාගන්න ඔයාලා කනෙක්ට් කරගන්න ඕන ඔයාගේ Wi-Fi එකට ෆෝන් එකට කනෙක්ට් කරගෙන තියෙන්න ඕන පළවෙනි setup එකේදී මේක ඇඩ් කරගන්න ඕන. හරි. ඊට පස්සේ මම මෙතන යනවා add. මම account එක හදන එක කලින් වීඩියෝ එකක දාලා තියෙනවා. ඔයාලට ගිහින් බලන්න පුළුවන්. මම පල්ලෙහා description එකේ දාන්න link එක. ඊට පස්සේ නැත්නම් කැමරා ගිහිල්ලා යන්න පුළුවන්. එතකොට පළවෙනි setup එකේදී අපි permission දෙන්න ඕන කැමරා එකෙන් scan කරන්න. while using SAP. හරි. ඊට පස්සේ QR එක scan කරන්න එනවා. හරි. එතකොට මම කිව්ව නේද මෙන්න මෙතන මේ තියෙනවා කියලා QR එක. අන්න ඒක තමයි අපි scan කරගන්නේ. ඊට පස්සේ ෆෝන් එක use කරලා හරි. ඊට පස්සේ කැමරා එක ආයි ස්කෑන් කරගත්තා. හරි. අපිට කැමරා එකේ සීරියල් එකත් එක්ක මෙතන පෙන්වනවා. අපි මෙතන ටික් එක දාන්න ඕන device power on. ඊට පස්සේ මේ පෙන්වන්නේ Wi-Fi එකයි ෆෝන් එකයි කියන router එකයි ෆෝන් එකයි කැමරා එක එකට කනෙක්ට් වෙලා තියෙන්න ඕන කියන්නේ. start ටික් එක කියන්නේ මේ නිල් පාට වෙන්න ඕන. ඔයාලට පේන්නත් නැහැ. මෙන්න මෙතන මේ යට රතු පාට වෙන්න බෑ. නිල් පාට මේ විදිහට ඉන්ඩිකේට් වෙන්න ඕන. හරි. ඊට පස්සේ next. ඊට පස්සේ මෙතන දෙන්න ඕන password එක. හරියටම router එකේ තියෙන password එක දෙන්න නැත්නම් මෙයා connect වෙන්නේ නැහැ. ඒක නිසා හරියට මේ password එක දෙන්න. ඊට පස්සේ next. Connecting to Wi-Fi. Please wait. Wi-Fi connected. Wi-Fi connect වුණා. Did you hear the voice prompt? මේක Platform registration successful. ගණන් ගන්න ඒ කියන්නේ Configuration complete. ප්‍රශ්නයක් ආවොත් තමයි අපිට මේ ගැන voice prompt එකක් දෙනවා. මේකෙන් මොකක් කර ප්‍රශ්නයක් ආවහම අන්න ඒක තමයි එයා එතනදී පෙන්නලා දෙන්නේ. මොකක් හරි issue එකක් තියෙනවා නම් ඒ guide follow කරන්න. හරිද? ඔයාලට ඕන නම් මේ කැමරාවේ QR එක මෙතනින් ෆෝන් එකට save කරගන්න පුළුවන්. finish කියා. do not remind. හැමෝම මෙන්න මේ free trial එක on කරගෙන කියනවා data කැපෙනවා කියලා වැඩි කියලා. ඔයාලා මතක ඇතුව මේ free trial එක enable කරගන්න එපා. ඒක cut කරගන්න. ඊට පස්සේ skip හරි මේකට tap කරා. ඔයාලට පේනවනේ මේ ටික cloud එක auto active වෙලා තමයි මේ record එක අරන් තියෙන්නේ. මේ මෙතන පේනවනේ cloud icon. මේ පැත්තට දාගත්තාම වෙන්නේ memory card එකේ තියෙන ටික විතරයි අපිට පෙන්නන්නේ. දැන්ට මේකේ memory card එකක් නැහැ. ඊට පස්සේ මේක අයින් කරගන්නේ මෙතෙන්ට ගියා. live view වල camera settings වලට ගියා. settings වලට ගිහලා ඒකේ පල්ලෙහාම තියෙනවා eService cloud කියලා. එතෙන්ට ගියා. එතෙන්ට ගියාට පස්සේ මේ free trial එකක් මේ වෙලා තියෙනවා. ඉතින් අපි ඒක අයින් කරගන්නේ පේනවනේ service activated කියන active වෙලා තියෙනවා. මෙතනින් ගියා නේ you can stop cloud recording and subscription will continue. මේක දුන්නාම recording එක stop වෙනවා. ඔයාලා දකින්න තියෙන cloud එක disable කරගන්න හැටි. ඒ විදිහට තමයි අපි cloud එක disable කරගන්නේ. දැන් මේ පේනොත් cloud play will extend video will stop uploading. ඒ කියන්නේ ආගේ මේ වීඩියෝ එක cloud එකට upload වෙන්නේ නැහැ. හරි. දැන් මේක අපිට තියෙනවා
ඔයාලට බලා ගන්න ඕන settings ටිකක් තියෙනවා. හරිද? මේක ඇවිල්ලා intelligent detection. මේකට ගියාම ඔයාලට පුළුවන් ඕනනම් human shape දෙන්න. නැත්නම් vehicle detection දෙන්න. නැත්නම් image change detection දෙන්න. ඒ කියන්නේ image එක දැන් අපි හිතමු මෙතන ෆෝන් එකක් තියෙනවා. මේක මූණාට පස්සේ එතන change වීමන්නේ. එතකොට ටග් ගාලා එයා alert එකක් දෙනවා. එතන මොන හරි දෙයක් උනේ කියලා. හරිද? ඊට පස්සේ message notification. මෙන්න මේ message notification වලට ගිහිල්ලා message notification වලට ගිහිල්ලා receive device message දීලා දුන්නහම වෙන්නේ මොකක් හරි movement එකක් වෙච්ච ගම අපිට ටක් ගාලා මෙතනින් message එකක් alert වෙනවා. ඒක ඕනනම් අපිට plan එකක් ඉදිරියට දෙන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට ගියා customize schedule ගියා. මෙන්න මෙතන තියෙනවා 8 ඉඳන් උදේ 8 ඉඳන් රෑ 10 වෙනකන් විතරක් අපිට alert දෙන්න කියලා. අන්න ඒ වගේ ඒ විදිහට අපිට schedule කරගන්න පුළුවන්. Saturday Sunday නැතුව ඊතුරු දවස් ටික දෙන්න කියලා. මෙතන උන් අපිට Saturday Sunday apply කරලා දෙන්න පුළුවන්. දීලා save කරන්න තියෙනවා. yes. ඒ device ඒක දුන්නා. ඊට පස්සේ අනිවාර්යෙන් ටික් එකක් දාගන්න offline notification කියලා. මොකද සමහර වෙලාවට අපි දන්නේ නැහැ අපේ කැමරා එක offline ගිහිල්ලා මොකක් හරි power fault එකක් හරි මොකක් හරි නිසා. ඊට පස්සේ මෙතන audio settings. ඒක audio පුළුවන් අපිට මේක උන්න customers විදිහට audio දෙන්න පුළුවන්. audio notification වලට ගිහිල්ලා මේ ඒ විදිහට දෙන්න පුළුවන්. software විදිහට දෙන්න පුළුවන්. ටික් ගන්න software විදිහට. ඒ කියන්නේ මොකක් හරි movement එකක් වුණාම එයා පොඩි සද්දයක් මේව කරනවා කැමරා එකේ. මේ කස්ටමර් සවුන්ඩ් දෙන්න පුළුවන්. අපි කියව කස්ටමර් සවුන්ඩ් එකක් තියෙනවා නම් වොයිස් ප්‍රොම්ප්ට් එකක් විතර මේ වොයිස් ප්‍රොම්ප්ට් එකක් විතර දෙන්න පුළුවන්. ඊට පස්සේ audible warning එකක් දෙන්න පුළුවන්. මෙතෙන්ට ගිහිල්ලා schedule කරලා දෙන්න පුළුවන් warning එකක් විදියට. මේක අනිවාර්යෙන් ඔයා enable කියලා බලන්න ඕන. when disable both live view and record video not have audio. මේක disable ලා තිබ්බොත් audio record වෙන්නේ නැහැ. හරිද? මගේ අතින් warning එක press කරලා තිබ්බා. හරි. ඊට පස්සේ image setting ගිහිල්ලා මෙතන නම් DWR දාන්න පුළුවන්. ඒ කියන්නේ DWR දාන්නම මේකේ තියෙනවා original, ඒ default, soft නේද? මේ ඔරිජිනල් එක. ඊට පස්සේ තියෙනවා මේකේ night vision mode. හරිද? අපිට ඕන නම් මේ black and white night vision එක විතරක් දාලා දෙනවා. කොයිලෙත් black and white එකෙන් විතරයි. color night vision. එතකොට රෑ වෙච්ච ගමන් color night vision වෙනවා. මේ smart night vision එකේ වෙන්නේ එයාගේ movement එකක් වෙන්නේ නැති වෙලාවට එයා black and white තියා ගන්නවා. එයාගේ ඉස්සරහින් මිනිස්සෙක් හෝ වාහනයක් හෝ ගියපු ගමන් එයා ටක් ගාලා color කරගන්නවා. ඒක තමයි smart night vision වලින් වෙන්නේ. ඊට පස්සේ මේ logo watermark එකක් තියෙනවා. ඔයාලට පේනවා ඉතින් මෙතන මේ e-switch කියලා logo watermark එකක් තියෙනවා. අපිට ඒක අයින් කරගන්න පුළුවන් මෙතනින්. හරි. flip image කියන්නේ ඒක සාමාන්‍යයෙන් මේකට අදාළ වෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් ඕන වෙන්නේ ඔය H6C Pro කියලා ඉන්නේ. ඉන්ඩෝ ගහන කැමරාවක් ඉන්නේ. ඒක අපි slab වලට හයි කරනකොට තමයි මේක ඕන වෙන්නේ කැමරාවක උඩු යටි කර කරගන්න. හරි. ඊට පස්සේ මේකේ PD settings තියෙනවා. record list වල ඔයාලා දන්නවා memory card එක දාලා format කරගන්න තියෙන්නේ ඒකේ. ඊට පස්සේ privacy setting වල මේ video encryption කියන එක එන්නේ අපේ security එකක් විදියට. ඒ කියන්නේ තව කෙනෙක්ට මේක share කරනකොට එයාට automatic දැන් අපි phone එක ගන්න කවුරු හරි share කරගත්තොත් එයාගේ account එකට ඊට පස්සේ එනවා ආපහු verification code එකක් ඉල්ලනවා. ඒ කියන්නේ මේ කැමරා එකේ එන්නේ මම ඒක ඔයාලට ඉස්සරහදී පෙන්නන්නම්. ඒක enable කරලා නොකර තිබ්බොත් එයාට
වීඩියෝ බලන්න පුළුවන්. ඒක enable කරලා තිබ්බොත් එහෙම වීඩියෝ බලන්න බෑ යාට. අපිට ඕන ඒක මේකේ එන පාස්වර්ඩ් එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ස්ලීප් මෝඩ් දැම්මහම මෙයා ස්ලීප් වෙනවා. මෙතන උන්න ස්ලීප් ප්ලෑන් එකක් හදන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අවශ්‍ය නැති වෙලාවට මෙයා ඕෆ් වෙලා තියෙන ප්ලෑන් එකක් විදිහට හදන්න පුළුවන්. ඊට පස්සේ මේ network setting කියන්නේ wifi එක connect වෙලා තියෙනවා. ඊට පස්සේ device information ගිහිල්ලා මේකේ බලන්න පුළුවන් මොකද්ද model number එක, serial number එක, device version එක, ඊට පස්සේ time zone එක. time zone එක දැන් 5:30 තියෙන්නේ කල්කටා නිව් යුනිවර්සිටි ජයවර්ධන පුරදා ගන්න. ඊට පස්සේ මේකේ අර මම කියවන වෙරිෆිකේෂන් කෝඩ් එක බලා ගන්න පුළුවන් කියලා. අන්න ඒක තමයි මෙතන තියෙන්නේ. ඔය තියෙන්නේ මේ තියෙන කැමරා එකේ ඉන්න ඩිෆෝල්ට් වෙරිෆිකේෂන් කෝඩ් එක. ඒක අපිට ඕන නම් වෙනස් කරගන්න පුළුවන් අතනින්. මේ තියෙන්නේ කැමරා එකේ QR එක. ඉතින් මේ ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඉතින් මේ කැමරා එකේ lenses දෙකක් එනවා. එකක් ඇවිල්ලා මෙන්න මේ කැමරා එක 2.8 කියන view එකෙන් තමයි පේන්නේ. ඒ කියන්නේ මේ පල්ලෙහා කැමරාවකට වඩා මේකේ පේන පරාසය ගොඩක් වැඩි. මේක ඇවිල්ලා 4 mm වගේ පොඩි සාමාන්‍ය පරාසයක් තමයි පේන්නේ. මේකේ පරාසය වැඩි. ඉතින් මම වෙනස් දෙක පෙන්නන්න. මේ බලන්න. දැන් මේ ලයිට් පේලිය එක ළඟයි. හරිද? මාව පේන්නේ නැහැ. කැමරා දෙකම තියෙන්නේ මට පේනවා ඉතින් එක ලෙවල් එකකින් තියෙනවා. ඒ පල්ලෙහා කැමරා එක. මේ ඇවිල්ලා උඩ තියෙන කැමරා එක. පේනව නේද? 2.8 කියන්නේ අරකට වැඩිය පරාසය, ඒ කියන්නේ අංශක 90ක පරතරය පොඩ්ඩක් වැඩිපුර පේන්නේ. මම කියවනේ මේ කැමරා එකත් අපිට රොටේට් කරන්න පුළුවන් කියලා. මෙතනට PD set වලට ගිහිල්ලා මේ දෙපැත්තට රොටේට් කරන්න පුළුවන්. දැක්කනේ? මූව් වෙනවා. අනිත් කැමරා ඒ කියන්නේ මේ 90H90 කියන මොඩල් එකේ විතරයි පුළුවන් ඒක. අනිත් 9C කියලා මොඩල් එකක් එනවා. ඒකේ බෑ ඒක. ඒ කියන්නේ උඩ කැමරා එක රොටේට් කරන්න බෑ, පල්ලෙහා කැමරා එක රොටේට් කරන්න පුළුවන්. මේ තියෙන්නේ පහළ කැමරා එක. මේක ඉතින් අපිට ඕන පැත්තකට ඕන විදියට මූව් කරන්න පුළුවන්. හරි. එතකොට මේ තියෙන ස්නැප්ෂොට් එක, ඒ කියන්නේ මොකක් හරි අපි view එකක් බල ඉන්නකොට අපිට ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕන නම් මේකෙන් පුළුවන්. රෙකෝඩ් කරගන්න ඕන නම් මේකෙන් පුළුවන්. මේ PD set එක කරකවන්නේ ටික. ඊට පස්සේ කතා කරන්න ඕන නම් මේ ටෝක් එක කරන්න ඕන, ස්ලීප් ඔටෝ පෙට්‍රල් ඕන නම් පෙට්‍රල් 360 පිච් එකක් ගන්න ඕන, එහෙම එලාම් එකක් දාන්න ඕන, එහෙම. ඊට පස්සේ මේකෙම ලයිට් එක පාත්තු කරන්න පුළුවන්. දැක්කේ? ඒක ඒ ටික තමයි මේ කැමරා එකේ ඉන්නේ. විශේෂත්වය කියන්නේ මේ කැමරා එකේ ඇවිල්ලා අපිට ඕන පැත්තකට රොටේට් කරගන්න පුළුවන්. කැමරා එක කොහොක් හරි උසකින් තියෙනවා නම් අපිට නගින්න කරන්න දෙයක් නැහැ. අපිට මේ උඩ කැමරා එක උනත් දෙපැත්තට කර බලන්න පුළුවන්. ඉතින් කට්ටිය ගොඩක් data කැපෙන හේතුව තමයි cloud එක enable වෙලා තිබ්බා. ඒ වගේම ඒ කෙනා නොදැනුවත්ව කවුරු හරි කෙනෙක් wifi පාවිච්චි කරන එක data කැපෙන ලොකු හේතුවක්. නිතර මොනිටර් කරනකොට සාමාන්‍ය ප්‍රමාණයක් කැපෙනවා. ඒ වගේම මතකතුව බලන්න මේ අඩුපාඩු ටික ඔයගොල්ලෝ තියෙනවද කියලා. ඉතින් මොන හරි මේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඉතින් තවත් කියන්න ඕන මම මේ E20 කැමරාස්ම කරන්නේ මට ඉන්සුලේෂන් එකේදී හම්බෙන කැමරාස් තමයි මම ඔයාලට මේ වීඩියෝස් අරගෙන අවිල්ල කරන්නේ. මට කවුරුත් එහෙම ස්පොන්සර් කරන්නේ නැහැ. ඉතින් ඒ වගේම මං E20 බ්‍රෑන්ඩ් එක ස්පොන්සර් කරනවත් නෙවෙයි මෙතනදී. මට EMOU කැමරා එකක් රිවිව් කරන්නත් ඕන ඔයාලට. මම බලනවා ඒක පර්චේස් කරගන්න. තාම පොඩ්ඩක් අමාරුයි. ඉතින් අනිවාර්යෙන් මතකතුව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මං ඉක්මනටම ඔයාලට තවත් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ටෙක් ටිප්ස්, ටෙක් ගැජට් හැම දෙයක්ම එක්ක අපි එකතු වෙලා ඉස්සරහට යමු. ඉතින් වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඉතින් තවත් දවසක මේ වගේ දෙයකින් හම්බෙන ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.